කලින් වීඩියෝ එකේ ඔයාලට මතක ඇති කන්ටිනියස් සෙක්ෂන් එකක් ඇඩ් කරගන්නේ කොහොමද කියලා සහ පේජ් නම්බර් සෙට් කරගන්නේ කොහොමද කියලා. මම මේ වීඩියෝ එකේදී කරන්නේ නෙක්ස්ට් පේජ් සෙක්ෂන් එකක් ඇඩ් කරගෙන කොහොමද පේජ් නම්බර්ස් හදාගන්නේ කියලා දෙන්න. පොඩි වෙනසයි තියෙන්නේ මේකෙදි සෙක්ෂන් එක ඇඩ් වෙන්නේ ඊළඟ පේජ් එකෙත්. ඒ කියන්නේ අපි සෙක්ෂන් එක ඇඩ් කරගන්න තැනින් පහළ තියෙන ටික පටන් ගන්න අලුත් පේජ් එකකින්. ඒ පේජ් එකේ ඉඳලා තමයි සෙක්ෂන් වලට බෙදෙන්නේ. මේ ක්‍රමයේදී සමහර විට බ්ලැන්ක් පේජ් ඇඩ් වුණොත් ඒක ඔයාලට ඇඩ්ජස්ට් කරගන්න වෙනවා. හරි මම කලින් වගේම කන්ටෙන්ට් එකෙන් පස්සේ එන පේජ් නම්බර්ස් ටික එක නම්බර් ස්ටයිල් එකකිනුත් ඊට කලින් ටික තවත් ස්ටයිල් එකකිනුත් තමයි හදාගන්න යන්නේ. මුලින්ම මම ඩොකියුමන්ට් එකට පේජ් නම්බර් සෙට් කරගන්නවා. insert page number මම සිලෙක්ට් කරගන්නේ bottom page number ස්ටයිල් එක. හරි මේ විදිහට ඔයාලට කැමති නම්බර් ස්ටයිල් එකක් ඇඩ් කරගන්න මුලින්ම. ඊළඟට මම සෙක්ෂන් එක ඇඩ් වෙන්න ඕන මගේ කන්ටෙන්ට් එකෙන් පස්සේ නිසා මම කන්ටෙන්ට් පේජ් එකට ගිහිල්ලා කර්සර් එක තියා ගන්නවා. ඊළඟට සෙක්ෂන් බ්‍රේක් එක ඇඩ් කරගන්න layout break next page. හරි සෙක්ෂන් බ්‍රේක් එක ඇඩ් වෙලා තියෙන්නේ. ඒක ඔයාලට පුටර් එකකට ඩබල් ක්ලික් කරලා බලා ගන්න පුළුවන්. මේ විදිහට සෙක්ෂන් 1 2 කියලා කොටස් දෙකකට බෙදලා තියෙනවා. එහෙම නැත්නම් තව විදිහක් තියෙනවා ඔයාලට සෙක්ෂන් බ්‍රේක් එක බලා ගන්න. ටූල් බාර් එකේ home ගිහිල්ලා මෙන්න මෙතන තියෙන paragraph icon එක උඩ ක්ලික් කරන්න. එතකොට hide වෙලා තියෙන section break ඔක්කොම ටික පෙන්නනවා. ඒ වගේම මේ ක්‍රමය පාවිච්චි කරලා ඔයාලට පුළුවන් section break එකක් අයින් කරගන්න ඕන නම් ඒ section break එක තියෙන තැනට ඇවිල්ලා delete කරගන්න. හරි මම මේක hide කරගන්නවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් section වලට වෙන වෙනම number style එක change කරගන්න. මුලින්ම මම section 1 එකේ number එකක් select කරලා page numbers වල format page numbers select කරගන්නවා. tool bar එකේ මෙහෙම option එකක් පෙන්වන්න නැත්නම් ඔයා මුලින්ම footer එක උඩ double click කරලා number එක select කරගෙන ඉන්න ඕන. format page numbers මෙතනින් මම select කරගන්නවා රෝම ඉලක්කම් start at දීලා okay කරනවා. හරි ඔයාලට පේනවා ඇති මගේ මුල් pages ටිකට රෝම ඉලක්කම් add වුණා. ඒ වගේම introduction page එකේ ඉඳලා එකෙන් page numbers පටන් ගන්න විදිහට මම style එක change කර ගන්නවා. page number එක select කරලා page numbers format page number format එක මට ඒකමයි ඕන. ඊට පස්සේ start at දීලා එක set කරලා okay කරනවා. හරි ඔයාලට පේනවා ඇති එකේ ඉඳලා numbers add වෙලා තිනවා. මම continuous එකේ නම් බිංදුව තමයි select කරේ. ඒ වුණාට මෙතන බිංදුව select කරොත් අපේ page එක පටන් ගන්න බිංදුවේ ඉඳලා. එන්න මම ඔයාලට පෙන්නන්නම්. හරි ඔයාලට පේනවා ඇති මෙතන බිංදුව තමයි add වෙලා තියෙන්නේ. අපි අතනින් select කරේ බිංදුව හින්දා. මම ආපහු මේක වෙනස් කරගන්නවා. හරි දැන් ඔයාලට පේනවා ඇති content එකේ පස්සේ තියෙන හැම page එකක්ම normal numbers වලිනුයි මුල් pages 3 row ඉලක්කම් වලින් add වෙලා තියෙනවා. ඊළඟට මම first page එක different page එකක් විදිහට වෙනස් කරගන්නවා. ඔයාලා දකින්න ඇති මගේ first page එක විදිහට hide උනේ section 2 එකේ first page එක. ඒ මොකද මම select කරලා තිබිලා තියෙන section 2 එකේ number එකක්. හරි මම ආයෙම first page එක විදිහට section 1 එකේ first page එක select කරලා මෙතනින් different first page tick එක දෙනවා. මේ විදිහට ඔයාලටත් පුළුවන් ඔයාලගේ document එක section වලට වෙන් කරගෙන ඔයාලට ඕන විදිහට page numbers වෙනස් කරගන්න. හරි අපි තවත් මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමු.